Hello ළමයි, welcome back to my little corner of happiness. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා මං හිතනවා. මේ සෙනසුරාදා හවස් වරුවක්. එදා මට හිතුණා පොඩ්ඩක් එළියට යන්න ඕනේ කියලා. මට ගන්න ඕන කරන දේවල් කිහිපයකුත් තිබුණු නිසා ටවුන් එකට යන්නයි මේ හදන්නේ. මේක තමයි මං අද ඇඳන් යන්නේ. අනේ මම මේ පාටට පුදුම තරම් ආසයි. හරිද? මේ බේජ් කලර් එකත් එක්ක golden white කියන්නේ මාරම ලස්සන කලර් කොම්බිනේෂන් එකක්. හරිම එලිගන්ට් ක්ලාසි ලුක් එකක් එන කලර් කොම්බිනේෂන් එකක්. ඉතින් මං අවුට්ෆිට් එක මේ බේජ් කලර් එකකින් ඇඳලා ජුවලරි ටික ගෝල්ඩ් කලර් එකකින් දැම්මා. මං කොහේ හරි යනකොට මේ වැඩේ නම් අමතක කරන්නේ නැහැ. මගේ ඩාර්ක් සර්කල්ස් තියෙන නිසා ඒක වහගන්න මම පොඩි පවුඩර් ටච් අප් එකක් දෙනවා. ඒක මම සාමාන්‍යයෙන් කරන දෙයක්. හරිද? මේ දැන් ටිකක් අඩුයි. කලින් මීට වඩා තදට ඩාර්ක් සර්කල්ස් තිබ්බා. ඒ වුණාට මම මේ පවුඩර් ඇස්සට ඇප්ලයි කරාට ඒක ටික හයිලයිට් වෙලා පේනව නේද? ඔන්න දැන් මම මේක රෙකෝඩ් කරනකොට මට අයිඩියා එකක් ආවා. තැඹිලි පාට අයිෂැඩෝ ටිකකට මේ පවුඩර් චුට්ටක් මික්ස් කරලා ගෑවනම් ඒක නැති වේවි කියලා. ඊළඟ පාර ඒක try කරන්න ඕනේ. ඔයාලා දන්නවද මම මේ අයිෂැඩෝ පැලට් එක ගත්තේ හිතා ගන්නවත් බැරි ගානකට. මේ කලර්ස් අපිට ගැලපුණ නැති වුණාට මං චූටි වැඩවලට මෙයාව පාවිච්චියට ගන්නවා. දැන් මම මේ කරන්නේ මගේ අයිබ්‍රෝස් හදාගන්න එක. මගේ අයිබ්‍රෝ පෙන්සිල් එක ඉවරයි. ආයි එකක් ගන්න මට නිතරම අමතක වෙනවා. හේතුව මං කාජල් එක මේ වැඩේට පාවිච්චි කරන නිසා. මෙහෙම නිදින් අයිබ්‍රෝ පෙන්සිල් එකම විතරයි අයිබ්‍රෝස් හදන්න ගන්න ඕන කියලා නීතියක් නැහැනේ. ඉතින් මං මේ වැඩේට කාජල් එක යූස් කරනවා. ළමයි ඔයාලා අයිබ්‍රෝස් අඳිනකොට අයිබ්‍රෝ එක මැද ඉඳන් අඳින්න ගන්න. අග කොටස විතරක් ෂේප් කරන්න. මුළු අයිබ්‍රෝ එකම අඳින්න යන්න එපා. ඊට පස්සේ ලිප් බාම් එක. මේක ලිප් බාම් එකක් කිව්වට මේක ලිප් බාම් එකක් කියලා අපි හැඳින්නුවට මේක නිකන් ලිප් ඔයිල් එකක් වගේ. මං මේ මොහොතේදීත් ග්‍රේට්ෆුල් වෙනවා මාව අහන් ඉන්න ආදරණීය ඔයාට. මට YouTube එකේ ලොං වීඩියෝස් දාන්න හිතුනේ එකපාරටමයි. ඉතින් මං එහෙම පටන් ගත්තා වුණත් මට කිසිම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක ලොකු පිරිසක් මගේ වටේ එකතු වෙලා හිටියේ නැහැ. ඉතින් මෙහෙම channel එකක් පටන් ගත්තාම හරිම අමාරුයි ඒක මිනිස්සු අතරට ගෙනියන්න. ඒක හරිම slow process එකක්. ඉතින් මගේ මොකක්ම හරි පෝස්ට් එකක් හරි වීඩියෝ එකක් හරි දැකලා ඒක එක විනාඩි 5ක් හරි බලන කෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම්ම බලන කෙනාටත් මං ස්තුතිවන්ත වෙනවා. ඔයා මොනාම හරි දෙයක් මගෙන් ඉගෙන ගන්නවා නම් ඔයාට අලුත් අදහසක් හරි මගෙන් ලැබෙනවා නම් ඒක තමයි මට තියෙන එකම සතුට ළමයි. මට ඔයාලා එක්ක බෙදා ගන්න ඔයාලා එක්ක කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා මගේ ජීවිතේ. ඒවා මං හිමීට වීඩියෝස් වලින් අරන් එන්නම්.
මම මුලින්ම ගත්තේ මෙන්න මේ මල් පෝච්චිය. අනේ මම මේකට හරිම ආසයි. හේතුව මේකේ හැඩේ. මට සුදු පාට මල් පෝච්චි දැක්කාම මතක් වෙන්නේ මලින් පිරීලා ගියපු කන්ට්‍රි සයිඩ් එක කොටේජ්මය ගෙයක්. මේක වුණා ළමයි රුපියල් 195ක්. මේ තියෙන්නේ ඒකෙම පොඩි සයිස් එක. මේක උනේ රුපියල් 95ක් විතරයි. අනේ මේකත් මාරම ලස්සනයි. ඔය චූටි ඉන්ඩෝ ප්ලාන්ට්ස් එහෙම ඉඳන්න මේකත් හරිම ලස්සනයි. මේක නම් මං ගත්තේ මගේ ක්‍රාෆ්ට් වැඩවලට. මේ රැපින් පේපර් එකට මට ගියේ රුපියල් 60ක් විතරයි. මේක මම විශේෂයෙන්ම ගත්තේ මගේ පෙන් පාල්ගේ ඊළඟ ලියුම යවන්න. එයාගේ ලියුම් කවරේ හදන්න. ඊට පස්සේ මං එකක් ඉවර වෙන්න එකක් ගන්න දෙයි. ඊට පස්සේ මං ගත්තා මේ නෝට්බුක් එක. මේක උනේ රුපියල් 250ක් විතරයි. එතන තව ගොඩක් පාටවල් තිබ්බා. දම් පාට තිබ්බා, නිල් පාට තිබ්බා, කහ පාට තිබ්බා, කොළ පාට තිබ්බා. ඉතින් මට හිත ගියේ රෝස පාටට. මං ඒක ගත්තා. ඉතින් ඔන්න ඔය විදියට ඒ දවසත් නිමා වුණා. එහෙනම් තවත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.